කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමුවැනිදා එනම් බදාදා දිනය ආරම්භයේදී ඔබගේ බලාපොරොත්තු, මිතුරන්ගේ සහාය, ලාභදායී අදහස් සහ ඔබගේ සමාජ සම්බන්ධතාවයන් පිළිබඳ කටයුතු වඩාත් ඉදිරියට එන දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන 6:51න් පසුව ඔබගේ කටයුතු වල ප්‍රතිඵල ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරනු ඇති අතර අනවශ්‍ය වියදම් සහ වැරදි වචන ගැන සැලකිලිමත් විය යුතු වනවා. සවස 1:31න් පසුව දිනේ ස්වභාවය තරමක් නිහඬ, ගැඹුරු සහ ඔබගේ සිතෙහි ඇතුළත වන පීඩනය තරමක් වැඩිවන ස්වභාවයක් ගනු ඇති. රහසේ කරන කටයුතු, පැරණි වැඩ කටයුතු අවසන් කිරීම, සැලසුම් නිවැරදි කිරීම සහ තනිව අවධානයෙන් කරන වැඩ කටයුතු සඳහා මෙම කාලය වඩාත් සුදුසු වනවා. දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙම කාලය අතරතුර නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් අත්සන් තැබීම, මූල්‍ය ගනුදෙනු, දුර ගමන් බිමන් ආරම්භ කිරීම සහ තීරණාත්මක සංවාදයන් හැකිතරම් වළක්වා ගැනීම ඔබට යහපත් වනවා. උදෑසන 7:33 සිට උදෑසන 9:07 දක්වා වන කාලය සහ උදෑසන 10:41 සිට සවස 1:48 දක්වා වන කාලයත්, සවස 3:43 සිට 5:29 දක්වා වන කාලයත් ඔබට තරමක් අභියෝගකාරී කාලයන් ලෙස හැඳින්විය හැකියි. මෙම කාලයන් තුලදී ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීම, වැරදි අවබෝධයන්, කුඩා පාඩු, අමනාපය ඇතිවන සුළු කතාබහ සහ ඔබගේ සැලසුම් වෙනස් වීම සිදු විය හැකියි. මෙම දිනේ ඔබට වඩාත් හිතකර වේලාවන් ලෙස අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමටත්, සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය වැදගත් ඉල්ලීම්, සාකච්ඡා, සැලසුම් සහ ඔබගේ වැඩ කටයුතු ඉදිරිපත් කිරීම සඳහාත් යොදා ගැනීම සුදුසු වනවා. සවස 6:29 සිට 6:52 දක්වා වන කාලය පවුල තුල සාමය වර්ධනය කර ගැනීමට සහ ආධ්‍යාත්මික කටයුතු මෙන්ම ආගමික කටයුතු සඳහාද යහපත් වනවා. මෙම දිනේ ඔබට අත්වන ප්‍රධානම වාසියක් ලෙස කලින් අසාර්ථක වූ යම් කටයුත්තක් හෝ පසුබෑමක් තිබූ දෙයක් නැවත සකස් කරගෙන ඉදිරියට යාමට ඔබට හැකියාව ලැබෙනු ඇති. නමුත් ආවේගයෙන් මුදල් වියදම් කිරීම, කෙනෙකු සම්බන්ධයෙන් ඉක්මනින් විශ්වාසය ඇති කර ගැනීම හෝ රහස්‍ය තොරතුරු අන් අය සමග බෙදා ගැනීම පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. සමස්තයක් ලෙස මෙම දිනය ඔබට මිශ්‍රඵල උදා කරන දිනයක් ලෙස හැඳින්විය හැකියි. උදෑසන කොටස අන් අයගේ සහයෝගය සහ අවස්ථාවන් උදා කරන අතර දහවල් කාලයේදී ඔබගේ ප්‍රවේශම සහ වැඩි සැලකිල්ල අපේක්ෂා කරනු ඇති. ඒ වගේම සවස් කාලයේදී නිහඬව ඔබගේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට යහපත් කාලයක් උදා වනවා. ඔබගේ ඉවසීම, පිළිවෙලට වැඩ කටයුතු කිරීම සහ නිහතමානී කතාබහ රැකගතහොත් මෙම දිනයේ අවසානයේ බලාපොරොත්තු වූවාට වඩා යහපත් ප්‍රතිඵල ඔබට උදා වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.